මෙන්න මේක ඔය බොන්න ගිහිල්ලා ඇඟේ හලාගත්තද නැත්තම් ඒකට හම්බුණු පේපර් ස්ට්‍රෝ එක හිල් කරගන්න ගිහිල්ලා නවාගත්තද මං කියලා දැන් තප්පර 5න් ඔයාලට හම්බෙන පේපර් ස්ට්‍රෝ එකෙන් මේක බොන්නේ කියලා. ඔයාලා මේ හැම පේපර් ස්ට්‍රෝ එකත් එක්ක මෙතන ඉන්සර්ට් ස්ට්‍රෝ කියලා තියෙනවා. ගොඩක් අය මේ විදිහට මේ ස්ට්‍රෝ එක දාන්න try කරනවා. හැබැයි මේකට ස්පේස් එකක් නෑ ඇතුළට යන්න. මොකද මේ පැත්තේ තියෙන බිත්තියේ ස්ට්‍රෝ එක වදිනවා. මේ ස්ට්‍රෝ එක ඇතුළට පස්සේ ස්ට්‍රෝ එක පේපර් එකක් ඉඳ මේක නැවෙනවා. සමහර අය ඒ ප්‍රශ්නේ ඉඳලා ස්ට්‍රෝ එක බේර ගන්න මේ විදිහට මේක තදින් අල්ලගෙන මේ හරියෙන් කටෙන් කඩන්න හදනවා. කටෙන් කඩනකොට මේ තදින් අල්ලගෙන හින්දා දත් ටිකත් අප් ප්‍රෙෂර් එකක් දීලා අතෙම ප්‍රෙෂර් එකක් දීලා තියෙද්දි මේ හරියෙන් හිල් වෙච්ච ගමන් ටෙන් දෙන ප්‍රෙෂර් එකකින් හින්දා කිරි ඔක්කොම ඇඟේ නෑ වෙනවා. කිරි ඔක්කොම එළියට විසි වෙනවා. සමහරවිට බිමට වැටෙනවා. ඇඟට වැටෙනවා. එතකොට අපි කොහොමද මේක හරියටම කරගන්නේ? මේක හරියම සරලයි. දැන්ටවත් උත්තරේ වට තේරෙන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ කිරි පැකට් එක මෙහෙම තියෙද්දි මේක දාන්න හදන එක නෙවෙයි. අපි ඉස්සෙල්ලාම අතේ මේ විදිහට පොඩි පුෂ් එකක් දෙන්න ඕනේ උඩට කිරි ටික එන්න. ඊට පස්සේ අතෙන් චුට්ටක් මේ විදිහට පල්ලෙහාට නවා ගන්න. නවාගත්තට පස්සේ ලස්සන ලේසිය මේ විදිහට කිරි පැකට් එකට මේ විදිහට ස්ට්‍රෝ එක දාගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. මේ ස්ට්‍රෝ එක දාගත්තට පස්සේ මේ විදිහට උස්ස ගන්න. ඊට පස්සේ මෙතන මිරිකුණත් එකපාරට අපේ එළියට කිරි එන්නේ නැහැ. මේ වගේ පොඩි ටිප්ස් ඉගෙන ගන්න අපි Facebook එකේ TikTok එකේ YouTube එකේ Instagram එකේ ෆලෝ කරලා එකතු වෙන්න.